හයි කොහොමද ඔයාලට? ඉතින් අද වීඩියෝ එකෙන් මං හිතුවා ඕගලන් එක්ක අපේ ජීවිතේ ලොකු අචීව්මන්ට් එකක් ෂෙයා කරගන්න. ඉතින් මේ වෙනකොටත් ඕගලන් තම්නේල් එක දැක්කනම් දන්නවත් ඇති මේ මොනා ගැනද කතා කරන්න හදන්නේ කියලා. ඒ තමයි අපි මෙච්චර කාලයක් බලාගෙන හිටපු ඕස්ට්‍රේලියාවේ PR එක අපිට ලැබුණා කියන නිවුස් එක. ඉතින් මං ඕගලන්ට ඒ ප්‍රොසෙස් එක පටන් ගත්ත දවසේ ඉඳලා කොහොමද ඒක සිද්ධ වුණේ කියන එක ගැන තමයි මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම මේ වීඩියෝ එක ඕගලන් එක්ක ෂෙයා කරගන්න විශේෂයෙන්ම බලාපොරොත්තුනේ මේක ඕස්ට්‍රේලියාවට එන්න බලාගෙන ඉන්න කෙනෙක්ට හරි එහෙමත් නැත්නම් ඕස්ට්‍රේලියාවේ ඉඳලා PR ඇප්ලයි කරන ප්‍රොසෙස් එකේ ඉන්න කෙනෙක්ට හරි වැදගත් වෙයි කියලා හිතපු නිසා. එහෙනම් මං දැන් මුලින් ඉඳලම පටන් ගන්නම්. අපි ඕස්ට්‍රේලියාවට ආවේ 2020 පෙබරවාරි වල. ඒ කියන්නේ කොවිඩ් එක. ඉතින් අපි ආවේ ස්ටුඩන්ට් වීසා එකකින්. මම තමයි ස්ටුඩන්ට්, මගේ හස්බන්ඩ් ඩිපෙන්ඩන්ට්. එයාට ෆුල් ටයිම් වර්ක් රයිට්ස් තිබුණා. ඉතින් මම මෙහෙ මාස්ටර් එකක් තමයි ඉගෙන ගත්තේ. ඉතින් 2020 පෙබරවාරි වල මාස්ටර් එක පටන් අරගෙන ඊට පස්සේ 2021 නොවැම්බර් වෙද්දී මගේ මාස්ටර් එක ඉවර වුණා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මාස්ටර් එකක් අවුරුදු 2ක් තමයි ඒකේ ඩියුරේෂන් එක වෙන්නේ. ඉතින් මේ ස්ටඩීස් කරන කාලයේදී මට ඔයගලන්ට කියන්න තියෙන්නේ මේවැ තියෙන අසයින්මන්ට්ස් එක්සෑම්ස් හරියට කම්ප්ලීට් කරලා අවුරුදු 2 ඉවර වෙද්දී ඩිග්‍රී එක කම්ප්ලීට් කරගන්න තියෙනවා නම් ගොඩක් හොඳයි. මොකද අපි එක්සෑම්ස් රිපීට් වුණාතින් අසයින්මන්ට්ස් සබ්මිට් කරන්න ලේට් වුණාතින් ඊට පස්සේ අපේ ඒ කෝස් එක ඉවර කරන්න වැඩි කාලයක් ගත වෙනවා. ඒ වගේම එක්සෑම්ස් රිපීට් වුණාතින් අපිට ආයිත් සල්ලි ගෙවන්නත් වෙනවා. ඒ නිසා අපේ මේ ස්ටඩීස් කරන කාලයේදී ඒක හරියටම කරගත්තොතින් ඕගලන්ට ඕගලගේ ගෝල් එකට යන්න වැඩි කාලයක් ගත වෙන්නේ නැහැ. ඉතින් මම කියවනේ මගේ මාස්ටර් එක මම 2021 නොවැම්බර් වෙද්දී ඉවර කරා කියලා. ඒ ඉවර වෙච්ච දවසේ ඉඳලා මම ජොබ්ස් වලට ඇප්ලයි කරන්න පටන් ගත්තා. මොකද අපේ ස්ටුඩන්ට් වීසා එකකින් ආවට පස්සේ ස්ටුඩන්ට් වීසා එක තියෙන්නේ අවුරුදු 2යි. ඊට පස්සේ අපිට හම්බ වෙනවා පෝස්ට් ස්ටඩි වර්ක් වීසා කියලා එකක්. ඒ කියන්නේ ඒකේ අංකය කිව්වොතින් 485 කියන ටෙම්පරරි වර්ක් වීසා එක. ඉතින් මේ වීසා එක සාමාන්‍යයෙන් අපේ ස්ටුඩන්ට් වීසා එක ඉවර වුණාට පස්සේ අපිට මේ වීසා එකට තමයි ඇප්ලයි කරන්න වෙන්නේ. ඉතින් අපේ ස්ටුඩන්ට් වීසා එක 2020 පෙබරවාරි ඉඳලා 2022 පෙබරවාරි වෙනකන් තමයි තිබුණේ. ඒ කියන්නේ අවුරුදු 2කට තමයි අපිට ස්ටුඩන්ට් වීසා එක හම්බෙන්නේ අපි මාස්ටර් එකක් කරන්න එනවනම්. ඒ නිසා අපි 2022 පෙබරවාරි අපේ වීසා එක එක්ස්පයර් වෙන්න ලං වෙද්දි තමයි අපි 485 වීසා එකට ඇප්ලයි කරේ. හැබැයි මගේ මාස්ටර් එක 2021 නොවැම්බර් වල තමයි ඉවර වුණේ. ඒ නිසා 485 වීසා එක ඇප්ලයි කරන්න කලින්ම මම ජොබ් වලට ඇප්ලයි කරන එක පටන් ගත්තා. කොහොම හරි 2022 ජනවාරි වල මට ජොබ් එකක් හම්බ වුණා. හැබැයි මේ වෙද්දිත් මම හිටියේ ස්ටුඩන්ට් වීසා එකක. මෙතනදි මට ඔයගලන්ට කියන්න ඕන දෙයක් තමයි අපි ස්ටුඩන්ට් වීසා එකේ ඉන්න කාලේදී ඇත්තටම අපිට ජොබ් එකක් හොයාගන්න ටිකක් අමාරුයි. කොහොම වුණත් මම ස්ටුඩන්ට් වීසා එකේ ඉන්න කාලේදීම තමයි මට ඒ ජොබ් එක හම්බුනේ. ඉතින් මම කොහොමද ජොබ් වලට ඇප්ලයි කරේ, ඊට පස්සේ ඒ ජොබ් එකක් හොයාගත්තේ කියන ඒවට අදාළව මම වීඩියෝස් කලින් කරලා තියෙනවා. මම ඒවේ ලින්ක්ස් ටික මෙතන දාන්නම්. ඕගොල්ලෝ ඒවා බලලා නැත්නම් ඕගලන්ට පුළුවන් ඒවා බලලා අයිඩියා එකක් ගන්න. ඉතින් ඕගොල්ලොන් ඕස්ට්‍රේලියාවට ස්ටුඩන්ට් වීසා එකකින් ඇවිල්ලා ඊට පස්සේ PR ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙනවා නම් දැනගන්න ඕන දෙයක් තමයි ඕගොල්ලොන් ස්ටුඩන්ට් වීසා එකේ ඉන්න කාලේදී ඉගෙන ගන්න ෆීල්ඩ් එක තියෙනවනේ. ඒ ෆීල්ඩ් එකට අදාළ ෆීල්ඩ් එකකින් තමයි ජොබ් එකක් කරන්න ඕන. වෙන ජොබ් කරලා හරියන්නේ නැහැ. ඉතින් එහෙම ඒකට රිලේටඩ් ෆීල්ඩ් එකකින් ජොබ් එකක් කරලා ඕගලන්ට 1 year experience ලැබුණාට පස්සේ ඕගලන්ට PR එකට ඇප්ලයි කරන process එක පටන් ගන්න පුළුවන්.
ඒ කියන්නේ සරලවම කිව්වොතින් ඕගොල්ලෝ මාස්ට් එකකට එනවා නම් පළවෙනි අවුරුදු දෙක ඕගොල්ලෝ මාස්ට් එක කරනවා. ඊට පස්සේ ඕගොල්ලෝ ඒ මාස්ට් එකට අදාළ ෆීල්ඩ් එකකින් ජොබ් එකක් හොයා ගන්නවා. ඊට පස්සේ ඒ ෆීල්ඩ් එකේ වැඩ කරලා අවුරුද්දක එක්ස්පීරියන්ස් තිබුණාට පස්සේ ඕගොල්ලන්ට PR එකට ඇප්ලයි කරන ප්‍රොසෙස් එක පටන් ගන්න පුළුවන්. ඉතින් මම මේ කිව්වේ සාමාන්‍යයෙන් මාස්ට් එකක් කරලා PR එකට ඇප්ලයි කරන විදිහ. හැබැයි මේවට අමතරව තව විශේෂ ෆීල්ඩ්ස් තියෙනවා. ඒ කියන්නේ නර්සිං, ඊට පස්සේ චයිල්ඩ් කෙයාර් වගේ ඒ ෆීල්ඩ්ස් ගත්තොතින් ඒවා ඉගෙනගෙන PR එකට ඇප්ලයි කරන ප්‍රොසෙස් එක මීට වඩා ටිකක් වෙනස්. ඉතින් ඒ විදිහට මමත් මගේ ස්ටඩීස් ඉවර වෙලා මම ඉගෙනගත්ත ෆීල්ඩ් එකට රිලේටඩ් ෆීල්ඩ් එකකින් තමයි ජොබ් එකක් හොයාගත්තේ. ඉතින් ඒ ජොබ් එක පටන් ගත්තේ 2022 ජනවාරි වල. ඊට පස්සේ 2022 පෙබරවාරි වල අපේ ස්ටුඩන්ට් වීසා එක ඉවර වෙච්ච නිසා අපි පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එකට ඇප්ලයි කරා. ඒ කියන්නේ 485 කියන වීසා එකට. අපි අපේ ස්ටුඩන්ට් වීසා එක ඉවර වෙන්න කලින් පෝස්ට් ස්ටඩි වීසා එකට ඇප්ලයි කරාට ඒ කියන්නේ පෙබරවාරි වල මැද හරියේදී වගේ ඇප්ලයි කරාට අපිට ඒ වීසා එක ආවේ 2022 නොවැම්බර් මාසේ. ඒ කියන්නේ පෙබරවාරි ඉඳලා නොවැම්බර් වෙනකන් අපිට එතකොට බ්‍රිජිං වීසා එකක් තමයි තිබුණේ. ඒ කියන්නේ 485 කියන පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එක අපිට ග්‍රාන්ට් වෙනකන් ඒ අතරමැද අපිට වෙන වීසා එකක් තිබුණා. ඒකට කියන්නේ බ්‍රිජිං වීසා කියලා. ඉතින් ඒ බ්‍රිජිං වීසා එකේ තමයි අපි පෙබරවාරි ඉඳලා නොවැම්බර් වෙනකන් හිටියේ. කොහොම හරි අපිට අපේ පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එක 2022 නොවැම්බර් මාසේ තමයි ලැබුණේ. ඒක අවුරුදු 3කට ලැබුණා. එතකොට ඒක එක්ස්පයර් වෙන්න තිබුණේ 2025 නොවැම්බර් වල. ඉතින් මම කිව්වනේ මම මගේ ෆස්ට් ජොබ් එක 2022 ජනවාරි වල පටන් ගත්තා කියලා. ඒක එතකොට මම ඒකේ 1 year කම්ප්ලීට් කරා 2023 ජනවාරි වෙද්දි. ඒක නිසා මට ඒ 1 year එක්ස්පීරියන්ස් වලින් PR වලට ඇප්ලයි කරන්න පුළුවන්කමක් තිබුණා ඒ වෙද්දි. හැබැයි අපි ජනවාරි වල අග ලංකාවට ගියා. ගිහින් සති 5ක් හිටියා. ඒක නිසා අපි ලංකාවට ගිහින් ආවට පස්සේ අපි 2023 මාර්තු වල මුල තමයි PR process එක හරියට පටන් ගත්තේ. ඉතින් PR එකට ඇප්ලයි කරන එක මම තනියෙන් කරේ නැහැ. මම මයිග්‍රේෂන් ඒජන්ට් කෙනෙක් කරහා තමයි ඒක කරේ. ඉතින් අපි ඒක කරගත්තේ Our Life Migration කියන ඒ ආයතනයේ මැනේජින් ඩිරෙක්ටර් වෙන මනෙක් රණසිංහ කියන කෙනා හරහා තමයි මේ මුළු ප්‍රෝසෙස් එකම කරේ. ඉතින් මට ඕන කෙනෙක්ට එයාව රෙකමන්ඩ් කරන්න පුළුවන්. එයා හරිම උනන්දුවෙන් ඒක අපි ෆොලෝ අප් කරන්න ඕනෙත් නැහැ. එයා අපිට ඔක්කොම අප්ඩේට්ස් දෙනවා. ඒක හරියටම කරපු නිසා මම ඕන කෙනෙක්ට රෙකමන්ඩ් කරනවා. ඉතින් මේක ස්පොන්සර්ඩ් වීඩියෝ එකක් නෙමෙයි. මට එයාගෙන් හොඳ සර්විස් එකක් ලැබිච්ච නිසා මම ඕන කෙනෙක්ට එයාව රෙකමන්ඩ් කරනවා. ඉතින් PR එකට ඇප්ලයි කරන ප්‍රෝසෙස් එකේ ෆස්ට් ස්ටෙප් එක විදිහට අපි මාර්තු වල ස්කිල් ඇසෙස්මන්ට් එකට ඇප්ලයි කරා. ඉතින් මේ ස්කිල් ඇසෙස්මන්ට් එකේදී බලන්නේ අපි අපේ ජොබ් එක ඇතුළේදී කරන රෝල්ස් ටික අපි ඉගෙනගත්ත ෆීල්ඩ් එකට රිලේටඩ්ද කියලා තමයි බලන්නේ. ඒ නිසා මෙතනදී අපි වැඩ කරන තැනින් ලියුමක් ගන්න ඕනේ. අපි මෙන්න මේ විදිහේ රෝල්ස් ටික තමයි මේ ජොබ් එක ඇතුළේදී කරන්නේ කියලා ඒ ලියුමක් අරගෙන ඒක මේ ඕස්ට්‍රේලියාවේ තියෙන ඒ assessment කරන බොඩි එකකට අපි සබ්මිට් කරන්න ඕනේ. එතකොට ඒගොල්ලෝ බලනවා අපි මේ කරන රෝල්ස් ටික අපේ ඉගෙනගත්ත ෆීල්ඩ් එකට අදාළයිද නැද්ද කියලා. ඉතින් ඒ විදිහට අපි රිලේටඩ් ෆීල්ඩ් එකක නම් වැඩ කරන්නේ. ඒ කියන්නේ අපි ජොබ් එක ඇතුළේදී කරන අපේ රෝල්ස් ටික අපි ඉගෙනගත්ත ෆීල්ඩ් එකට රිලේටඩ් නම් ඒ කියන්නේ ඒකත් එක්ක මැච් වෙනවා නම් අපිට ඒ assessment බොඩි එකෙන් එවනවා positive skill assessment එකක්. ඉතින් මේ positive skill assessment එකක් අවශ්‍ය වෙනවා PR එකට ඇප්ලයි කරන්න නම්. ඉතින් අපි ස්කිල් ඇසෙස්මන්ට් එකට ඇප්ලයි කරේ 2023 මාර්තු මාසේ 9 වෙනිදා. අපිට ඊට පස්සේ එකෙන් පොසිටිව් ස්කිල් ඇසෙස්මන්ට් එකක් ආවා මාර්තු මාසේ 24 වෙනිදා. ඊළඟට PR එකට ඇප්ලයි කරන ප්‍රොසෙස් එකේ දෙවෙනි ස්ටෙප් එක තමයි
EOI එකයි ස්ටේට් නොමිනේෂන් එකටයි ඇප්ලයි කරන එක. ඉතින් මෙතනදි කියන්නේ අපි ඕස්ට්‍රේලියාවේ ස්කිල් වීසා එකකට ඇප්ලයි කරන්න කැමතියි කියලා අපේ කැමැත්ත ප්‍රකාශ කරන එක තමයි කරන්නේ. එතකොට ඕස්ට්‍රේලියන් ගවර්න්මන්ට් එකෙන් අපේ ස්කිල්ස්, qualifications, experience වගේ දේවල් බලලා ඒගොල්ලන් තීරණය කරනවා අපිට ඉන්විටේෂන් එකක් එවන්න ඕනේද නැද්ද කියන එක. ඉතින් අපිට ඒ අදාළ ස්කිල්ස්, qualifications, experience වගේ දේවල් තියෙනවා නම් ඒගොල්ලන් අපිට එවනවා ඉන්විටේෂන් එකක් මෙන්න මේ වීසා එකට ඇප්ලයි කරන්නයි කියලා. ඉතින් ඕක තමයි EOI එක ස්ටේට් නොමිනේෂන් එකට ඇප්ලයි කරාම වෙන්නේ. ඉතින් අපි ස්කිල් ඇසෙස්මන්ට් එකට ඇප්ලයි කරලා ඒ හිටපු කාලය ඇතුළත මේ EOI එක ඇප්ලයි කරන්න අවශ්‍ය කරන ඩොකියුමන්ට්ස් ටික ලෑස්ති කරගත් එක තමයි කරේ. ඉතින් මෙතනදී පොයින්ට් සිස්ටම් එකක් තියෙනවා. ඒ කියන්නේ අපේ qualifications වලට, ඊට පස්සේ අපේ experiences වලට, ඊට පස්සේ අපේ ඩිග්‍රී එකක් තියෙනවා නම් ඒවට, මාස්ටර් එකක් තියෙනවා නම් ඒකට, ඊට පස්සේ PhD එකක් තියෙනවා නම් ඒවට, එහෙම අපිට වෙන වෙනම ලකුණු දෙනවා. ඒ වගේම ස්පවුස් ගේ තියෙන qualifications වලට වෙනම එහෙම අපිට ලකුණු දෙනවා. ඉතින් මේකේ ලකුණු උපරිමයක් ගන්න එක තමයි හොඳම. එතකොට අපිට මේ ඉන්විටේෂන් එකක් ගන්න තියෙන chance එක වැඩියෙන් තියෙනවා. හැබැයි මම ඇප්ලයි කරේ 2023 දිනේ. මම ඉන්නේ සවුත් ඕස්ට්‍රේලියාවේ. එතකොට සවුත් ඕස්ට්‍රේලියා කියන ස්ටේට් එකේ ලොකු කම්පිටිෂන් එකක් තිබුණ නැහැ. ඒක නිසා මං ඇප්ලයි කරේ පොයින්ට්ස් 65කින්. හැබැයි මේ වෙද්දි නම් පොයින්ට්ස් 65කින් EOI එකට ඇප්ලයි කරලා ඉන්විටේෂන් එකක් ගන්න ටිකක් අමාරුයි. ඒක නිසා අපි PTE ඊට පස්සේ තව නාටි කියලා එක්සෑම් එකක් තියෙනවා. ඕවා කරලා අපිට පුළුවන් පොයින්ට්ස් වැඩිපුර එකතු කරගන්න. ඉතින් මං කලින් කිව්වා වගේ අපිට ස්කිල් ඇසෙස්මන්ට් එකට ඇප්ලයි කරලා ඒක එනකන් ඒ අතරතුර තිබිච්ච කාලයේදී අපි ඊළඟ ස්ටෙප් එකට අවශ්‍ය කරන ඩොකියුමන්ට්ස් ටික ලෑස්ති කරගත්තා. මම PTE එහෙම කරලා ඒකේ රිසල්ට්ස් එකතු කරගෙන තමයි ඒ වෙද්දි හිටියේ. ඉතින් කොහොම හරි ස්කිල් ඇසෙස්මන්ට් එකේ අපිට පොසිටිව් ස්කිල් ඇසෙස්මන්ට් එකක් ආවනේ මාර්තු මාසේ 24 වෙනිදා. ඒක නිසා අපිට එදාම පුළුවන් වුණා EOI එකටයි ස්ටේට් නොමිනේෂන් එකටයි ඇප්ලයි කරන්න. මොකද ඒ වෙද්දී ඔක්කොම ඩොකියුමන්ට්ස් ටික රෙඩි වෙලා තිබිච්ච නිසා. කොහොම හරි අපිට ඊට පස්සේ මැයි මාසේ 30 වෙනිදා ඉන්විටේෂන් එකක් ආවා 190 වීසා එකට ඇප්ලයි කරන්නයි කියලා. 190 කියලා කියන්නේ ඩිරෙක්ට් PR එක. ඉතින් ඒ වීසා එකට ඇප්ලයි කරන්න කියලා තමයි ඉන්විටේෂන් එක ආවේ. ඊට පස්සේ අපි ඒ වීසා එකට අදාළ ඔක්කොම ඩොකියුමන්ට්ස් ටික කලෙක්ට් කරගෙන ජූනි මාසේ 4 වෙනිදා තමයි 190 වීසා එක ලොජ් කරේ. ඉතින් මේ 190 කියලා කියන්නේ ඩිරෙක්ට් PR එකනේ. ඉතින් අපි PR එකට තමයි ඇප්ලයි කරේ ජූනි මාසේ 4 වෙනිදා. PR එකට ඇප්ලයි කරපු ඕන කෙනෙක්ට එදා ඉඳලා මෙඩිකෙයා පහසුකම් ලැබෙනවා. ඒ කියන්නේ අපි PR එකට ඇප්ලයි කරා නම් එදාම අපිට පුළුවන් මෙඩිකෙයා වලටත් ඇප්ලයි කරන්න. ඊට පස්සේ අපිට මෙඩිකෙයා කාඩ් එකක් එනවා. ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවේ නොමිලේ වෛද්‍ය සේවාවන් ලබා ගන්න ඕස්ට්‍රේලියානු රජයෙන් නිකුත් කරන කාඩ් එකක්. ඉතින් මේක එක එක පුද්ගලයාට අනන්‍ය අංකයක් තියෙනවා. අපිට ඒ අංකේ පාවිච්චි කරලා ඩොක්ටර් කෙනෙක් ළඟට ගිහින් බෙහෙත් ගන්න, ඊට පස්සේ බ්ලඩ් ටෙස්ට් කරන්න, හොස්පිටල් එකට ගිහින් මොනවා හරි ප්‍රොසීජර් එකක්, ඒ කියන්නේ සර්ජරි එකක් වගේ දෙයක් කරගන්න පුළුවන්. ඒ ටික නොමිලේ තමයි ලැබෙන්නේ. ඉතින් අපි ඩොක්ටර් කෙනෙක් ළඟට බෙහෙත් ගන්න යනවා නම් සාමාන්‍යයෙන් අපි ඉන්ෂුරන්ස් කාඩ් එකක් තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේම තමයි මම දන්න තරමට මෙහි ප්‍රයිවට් හොස්පිටල් වලට අමතරව ගවර්න්මන්ට් හොස්පිටල් වලත් බෙහෙත් ගන්න සල්ලි ගෙවන්න ඕනේ. ඒක නිසා ගොඩක් අය ගවර්න්මන්ට් උනත් ප්‍රයිවට් හොස්පිටල් උනත් ඒගොල්ලොන් ඒ ඕන එකකට යන්න ඉන්ෂුරන්ස් කාඩ් එකක් පාවිච්චි කරනවා. හැබැයි අපිට මෙඩිකෙයා තියෙනවා නම් අපිට පුළුවන් ගවර්න්මන්ට් හොස්පිටල් එකකින් ලැබෙන සේවාවන් ටික නොමිලේ ලබා ගන්න. ඒ වගේම තමයි අපි ඩොක්ටර් කෙනෙක් ළඟට ක්ලිනික් එකකට ගිහින්, يعني ප්‍රයිවට් ක්ලිනික් එකකට ගිහින් බෙහෙත් ගන්නවා නම් එතනදී ඒ ඩොක්ටර් අය කරන මුදලක් තියෙනවනේ. ඒකෙන් කොටසක් මෙඩිකෙයා මගින් කවර් වෙනවා. ඒ කියන්නේ ඕස්ට්‍රේලියානු රජයෙන් කොටසක් ගෙවනවා. අපිට අතින් ගෙවන්න තියෙන්නේ පොඩි මුදලයි. ඒ වගේම තමයි බ්ලඩ් ටෙස්ට් වගේ දේවල් නම් ඔක්කොම මෙඩිකෙයා වලින් කවර් වෙනවා.
ඒ නිසා මෙඩිකෙයා කියලා කියන්නේ ඇත්තටම ලොකු මුදලක් ඉතිරි කරගන්න පුළුවන් ක්‍රමයක්. ඉතින් අපි PR එකට ඇප්ලයි කරපු දවසේම මෙඩිකෙයා වලටත් ඇප්ලයි කරා. ඊට පස්සේ අපිට ටික දවසකින් මේ මෙඩිකෙයා කාඩ් අපි දෙන්නට දෙකක් ආවා. ඒ වගේම තමයි අපි PR එකට ඇප්ලයි කරාම අපිට මෙඩිකල් එක්සැමිනේෂන් එකකට එන්නයි කියලත් ඉන්විටේෂන් එකක් එනවා. එතනදී අපිට බූපා එකේ අපොයින්ට්මන්ට් එකක් දාලා ඒ මෙඩිකල් එකට යන්න පුළුවන්. ඊට පස්සේ ඒකේ රිසල්ට්ස් උත් බලලා තමයි ඒගොල්ලෝ ඒ වීසා එකේ ප්‍රොසෙස් එක පටන් ගන්නෙ. ඉතින් කොහොම හරි අපේ 2023 ජූනි 4 වෙනිදා තමයි PR එකට ඇප්ලයි කරේ. ඊට පස්සේ ගොඩ කාලයක් කිසිම අප්ඩේට් එකක් නැතුව තමයි හිටියේ. කොහොම හරි ඊට පස්සේ අපේ 2024 අප්‍රේල් මාසේ 25 වෙනිදා ආයිත් පොලිස් රිපෝට් දෙකක් සබ්මිට් කරා. ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවෙන් ගත්ත පොලිස් රිපෝට් දෙකක්. මොකද ඒවා එක්ස්පයර් වෙලා තිබිච්ච නිසා. ඊට පස්සේ අපෙන් 2024 දෙසැම්බර් මාසේ 23 වෙනිදා ඉමිග්‍රේෂන් එකෙන් රික්වෙස්ට් කරලා තිබුණා අපිට මෙඩිකල් එක ආයිත් කරන්නයි කියලා. ඉතින් දෙසැම්බර් මාසේ ඒක රික්වෙස්ට් කරලා තිබුණට අපිට ඒක කරන්න පුළුවන් වුණේ අප්‍රේල් මාසේ 17 වෙනිදා. ඉතින් අප්‍රේල් 17 මෙඩිකල් එක කරාට පස්සේ අපිට ඊට පස්සේ මැයි මාසේ 1 වෙනිදා, ඒ කියන්නේ මේ මාසේ 1 වෙනිදා ඊමේල් එකක් ආවා අපේ PR එක ග්‍රාන්ට් වුණා කියලා. ඉතින් ওই විදිහට තමයි අපේ PR එකේ process එක සිද්ධ වුණේ. ඒක ඇත්තටම ගොඩක් කාලයක් ගත වෙන දිග process එකක්. හැබැයි මේක අපේ ඉන්න ෆීල්ඩ් එක අනුව වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙක් ගත්තොතින් ඒගොල්ලෝ ඇප්ලයි කරාම දවස් ගාණක් ඇතුළත නැත්නම් සති ගාණක් ඇතුළත ඒගොල්ලන්ගේ PR එක ග්‍රාන්ට් වෙන්න පුළුවන්. ඒවා ප්‍රයොරිටි ඔකියුපේෂන්ස්. හැබැයි මම ලයිෆ් සයන්ස් ටෙක්නීෂියන් කියන ෆීල්ඩ් එකෙන් තමයි PR එකට ඇප්ලයි කරේ. ඒවා ප්‍රයොරිටි නැති නිසා සාමාන්‍ය ප්‍රොසෙස් එකේ PR එක එන්න ගොඩ කාලයක් යනවා. ඉතින් අපේ ඒ සම්පූර්ණ ප්‍රොසෙස් එකේ ටයිම් ලයින් එක මම මෙතන දාලා තියෙනවා. මං හිතනවා ඒක බලලා ඕගලන්ට මොකක් හරි අයිඩියා එකක් ගන්න පුළුවන් කියලා. ඉතින් ඕගලන්ට මං හිතනවා මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඕගලන් ස්ටුඩන්ට් වීසා එකකින් ඇවිල්ලා ඕස්ට්‍රේලියාවේ PR එකක් ගන්න බලාගෙන ඉන්නවා නම් මේකෙන් මොකක් හරි දෙයක් ගන්න පුළුවන් වෙන්න ඇති කියලා මං හිතනවා. ඒ නිසා තමයි මම මගේ එක්ස්පීරියන්ස් එක ඕගලන් එක්ක ෂෙයා කරගන්න හිතුවේ. ඉතින් එහෙනම් ආයි තව දවසක තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකන් ගිහින් එන්නම්. මගේ වීඩියෝස් බලන ඕගලන් හැමෝටම ගොඩක් ස්තුතියි.